අයිබෝවන් කොහොමද ඔයාලා හැමෝටම ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකට මම එකතු කරගන්නවා. ඉතින් අද වීඩියෝ එක නම් චුට්ටක් වෙනස් එකක්. මොකද හැමදාම අපි කතා කරේ මල් ගැනනේ. අද කතා කරන්න යන්නේ මගේ ජීවිතේ මම හැබෑ කරගත්තු තවත් එක හීනයක් ගැන. ඉතින් හීන කිව්වහම අපි හැමෝටම හීන තියෙනවනේ. විවිධාකාරයේ හීන දකිනවනේ. ඉතින් ගොඩක්ම ගෘහණියක් වුණාම විවාහයෙන් පස්සේ දකින හීනයක් තමයි ලස්සන නිවහනක් එක්ක ලස්සන මුළුතැන් ගයක්. ඉතින් මමත් ඒ හීනය අද ඒක ඉඳන් නෙවෙයි සෑහෙන කලින් ඉඳන් දැකපු හීනයක්. ඉතින් ඒ හීන දැක්කට විතරක් මදි. ඉතින් ලස්සන කිචන් එකක් කියන්නේ හැම ගෘහණියකටම ලස්සන හීනයක්නේ. ඒ හීනය හීනයක් නොවී හැබෑවක් වෙන්න නම් පුංචි දේවල් ටිකක් තියෙනවා කරන්න. මමත් මගේ ගෙදරට ගෙවදිනකොට මම ආස විදිහේ කිචන් එකක් මට තිබුණේ නැහැ. හැබැයි මම හිතුවම දවසක මම ආසම විදිහේ කිචන් එකක් හදාගන්න ඕනේ කියන ආසාව මගේ හිතේ තදින්ම තිබුණා. ඉතින් එහෙම අපි අපේ හීන වෙනුවෙන් දවල් රැ වැඩ කරන්න ඕනේ. මම එහෙමයි මම කරගත්තේ මගේ කිචන් එක තමයි මට තිබිච්ච ලොකුම ආසාව ගෙදර. මොකද අපේ ගේ ඉස්සරහා හදන්න ලොකු මුදල් ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා ඉස්සරහා කොටස හදන්න. ඉතින් එතකම් මට තිබුණේ සාමාන්‍ය පොඩි කුස්සියක් අමු ගැඩ වලින් බැඳලා ටකරන් කොළ දාපු කුස්සියක්. හැබැයි මම ඒකත් ලස්සනට පිරිසිදුව තියාගත්තා. මොකද ඒකේ අපිට ලොකු කුස්සියක් නැහැ කියලා අපි තියෙන තැන අපිරිසිදු කරගෙන ඒක පිළිවෙලක් නැතුව තිබුණොත් අපිට කිසිම දෙයක් කරන්න බෑ. අපි ඉන්නේ ඇත්තටම ගහක් යට වුණත් අපි తాවකාලිකව ගිහිල්ලා චූටි තැනක නතර වෙනවද දවසකට හරි අපි ඉන්න තැන අපි ඇත්තටම පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම අපිට ජීවත් වෙන්න ආස හිතෙන්නේ. ඉතින් මම මගේ කිචන් එක ඔය විදිහට හදාගත්තේ. ඉතින් මට හිතුණා අපේ වතුර ප්‍රශ්නෙත් එක්ක අපේ ටයිල් එකේ ඉක්මනටම අර සුදු පාටට කිවුල මිදෙනවා. ඊට පස්සේ ඉතින් මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ටයිල් එක සමහරක් වෙලාවට ලුණු මිදිලා වගේ කිවුල මිදිලා තියෙනවා. හරි අමාරුයි. සෝදන්න ගියාම ටයිල් එක සීරෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මං හිතුවා වෝල් ස්ටිකර් එකක් අරගෙන මේ විදියට අලව ගන්න. ඉතින් ඒකෙනුත් ලස්සන එළියක් ආවා කිචන් එකට. ඉතින් පැන්ට්‍රි ටොප් එක උඩත් ස්ටිකර් එකක් අලව ගන්න ඕනේ. මම ඒ වෙනුවෙන් නම් තාම ස්ටිකර් එකක් තෝරගත්තේ නැහැ. මේ විදිහ ඇත්තටම හොඳයි. මොකද අපිට මේ හැම වෙලේම කළු ටයිල් වලට හරිම අමාරුයි මේ අර ඩස්ට් එක එහෙම වැදුනහම මේ කොච්චර පිස්සක් දැන් මෙව්වා වුණත් පිහින්න පුළුවන්නේ. නමුත් අර කළු ටයිල් එක එහෙම පිහලා ඔක්කොම කරාට පස්සේදී ඒක අර නිකන් පැල්ලම් වගේ පාරවල් හිටිනවා. ඒක හොඳට පේනවා. ඉතින් හරි අමාරුයි. එතකොට මම කියන්නේ කිචන් එකක් හදනවා නම් මේ වගේ කළු ටයිල් එක හැමෝටම නෙමෙයි වතුර කිව්ලයි වගේ එහෙම තියෙනවා නම් එහෙම අල්ලන්න එපා. ඇත්තට මේක හරි කරදරයි. පස්සේ තමයි මටත් තේරුනේ මං ඒ ගත්තු තීරණේ වැරදි කියලා. මේ මොකද කළු ටයිල් එක ඉන්ඩෝර් ප්ලාන්ට් තිබ්බහම හරි ලස්සනයි. මට තිබිච්ච ආසාව ඒක. ඊට පස්සේ මං ඒ ආසාවට වැඩ කරා මිසක් මං ඉතින් එහා හිතුවේ නෑ. ඉතින් ඒක නිසා අපේ වතුර කිව්ලයිනේ. නැත්තම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ඉතින් අපේ වතුර කිව්ල නිසා මම හිතුවා මේ ඒකට උත්තරේ මේ දැන් මේ ටයිල් වෙනස් කරන්න බෑනේ. මේකට ස්ටිකර් එකක් හරි අලවනවා කියලා. ඉතින් මං එහෙම තියාගත්තා. ඉතින් මට කිචන් එක හදන්න අත්තිවාරම් දාලා හැමදේම කරන්න මාස 2කමාරක් තුරක් වගේ ගියා. මම මීට අවුරුද්දකට කලින් තමයි හරියටම 2024 නොවැම්බර් මාසේ 20 වෙනිදා තමයි මගේ කිචන් එක ඉස්සෙල්ලම මම කිචන් එකට කියන්නේ ආවේ කියන්නේ ඒක පදිංචි වුණේ. ඒ වෙනකම් මම අර తాවකාලික කුස්සියක තමයි මොකද කලින් ඔතන අපේ කිචන් එක තිබිච්ච තැන. ඒ අර මැටි වලින් හදපු කිචන් එක තිබිච්ච තැන. එතරම් ඩෝසර් කරලා තමයි ඉතින් අලුතෙන් අතිවාරම් දාලා හැදුවේ. ඉතින් ඒ වෙනකම් මං එක කොනකින් පොඩිවට හදාගත්තා. මොකද වැඩ කරන අයට උයලා පිහලා දෙන්න ඕනේ. අපි ගෙදර උයලා පිහලා කන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒ විදිහට කරගත්තා. ඉතින් ඇත්තටම මට සතුටුයි. මං ගෙදර ගොඩක්ම තනියම තමයි ඉන්නේ. ඉතින් පුතා ඉස්කෝලේ ගියාම ඉතින් හස්බන්ඩ් වැඩට යනවා. තනියම තමයි ඉතින් ඉන්නේ. ඉතින් මම හැම වෙලේම උත්සාහ කරන්නේ මගේ ගෙදර හරිම ලස්සනට තියාගන්න, පිළිවෙලට පිරිසිදුවට තියාගන්න. මොකද අලුතෙන් මැරි කරන්න ඉන්න නංගිලා ඉන්නවා. එතනින් ගියාම අලුතෙන් මැරි කරපු නංගිලා ඉන්නවා. ඉතින් මං කියන්නේ යාළුවට අපි ඉන්න තැන ලොකු තැනක් වුණත්, පොඩි තැනක් වුණත් හොඳම දේ තමයි අපි ඉන්න තැන පිරිසිදුව තියාගන්න එක. අපිට ඒකම ආශිර්වාදයක් වෙනවා ජීවිතේට.
පිරිසිදුකම පිළිවෙල කියන එක ජීවිතයේ අංක 1 කරගත්තොත් ඇත්තටම ගොඩක් ප්‍රශ්න වලට විසඳුම ඒක වෙනවා. ඉතින් මම අදහස් කරන්නේ අද වීඩියෝ එකෙනුත් ඒ වගේ අලුතෙන් මැරි කරලා ඉන්න අය ඉන්නවා. තව පෞල් ජීවිතේ කිසිම අත්දැකීමක් නැති අය ඉන්නවා. ඉතින් ගොඩක් පෞල් වල ඇතිවෙන ප්‍රශ්නේ තමයි ওই පිරිසිදුකම නැති එක, පිළිවෙල නැති එක. ඉතින් සමහරක් නංගිලා මල්ලිලා ඉන්න ගෙවල් වල මැරි කරලා හිටියත් එයාගේ හස්බන්ඩ්ගේ අම්මා තාත්තා ගාව ඉන්න පුළුවන්, සහෝදරයොත් එක්ක ඉන්න පුළුවන්. එතකොට ඉතින් එයාලා සමහරක් වෙලාවට අපිලිවෙලට ඉන්න අය වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාමත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් හොඳම දේ තමයි Tamanට කියලා පුළුවන් විදිහට චූටි ගයක් හරි තනි කාමරයක් හරි හදාගෙන තමන්ගෙම කියලා පොඩි නිවහනක්, ලොකු දේවල් නෙමෙයි පොඩි නිවහනක් හදාගෙන වෙන් වෙලා ජීවත් වෙන එක. මොකද අපි හැමෝටම ජීවිතේ ඉන්න තියෙන පොඩි කාලයයි නෙති මහා ලොකු කාලයකට අපි ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. ඉතින් ওই කාලය තුලද තමයි අපි ලස්සනට අඳින්න ඕනේ, ගමන් බිමන් යන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ, එයාලට උගන්වන්න ඕනේ, අපි ආස දේවල් කරන්න ඕනේ. හැමදේම කරන්න තියෙන්නේ අපිට මේ පොඩි කාලේ. ඉතින් ඒ කාලේ දවසක්වත් අපත යන්න දෙන්න එපා. මම නම් කියන්නේ උපරිම හැම දවසකින්ම ප්‍රයෝජනෙ ගන්න. හීන දකින්නවා කියලා හීනයක් දැකලා ඒක අමතක කරන්න එපා. ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න. අද කාලේ ඕන තරම් තියෙන ඔන්ලයින් බිස්නස්. ඉතින් මම කියන්නේ හස්බන්ඩ් කෙනෙක් ජොබ් එකකට ගියාම චූටි බබාලා ඉන්න අය වුණත් අද කාලේ ගොඩාක් කරන ඔන්ලයින් බිස්නස් කරනවා. එක එක විදිහ දේවල් කරනවානේ. ඉතින් එයාලා ජීවිතේ ගොඩ දාගන්න ඉස්සරම අපේ අම්මලා කාලෙත් එක්ක බැලුවහම දැන් ඉන්න කාන්තාව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. හේතුව දරුවෝ හදන එකයි, උයන එකයි, ගෙදර වැඩ ටික රෙදි ටික හොදන එකයි ජීවිතේ කරගන්න නැතුව ආර්ථික පැත්තෙන් එයාලා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ගොඩක් හස්බන්ඩ්ට හයියක් වෙන වයිෆ්ලා තමයි දැන් ඉන්නේ. ඉතින් අපිට පුළුවන් අපේ ජීවිතේ අපි ආස කරන දේවල් අපිටම හැබෑ කරගන්න, අපිටම ගන්න. ඉතින් ඒකට අපි මහන්සි වෙන්න ඕනේ. අපි හොඳට හිතන්න ඕනේ අපි කරන්නේ මොකක්ද කියලා. අපි කරන දේ හරි ක්වොලිටි එකට කරන්න ඕනේ. බිස්නස් එක ලොකු එකක් වුණත්, පොඩි එකක් වුණත් කරන දේ හරි ක්වොලිටියට කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තමයි මට කියන්න තියෙන්නේ. මොකද මමත් කේක් බිස්නස් එකක් තමයි ඔයාලා දන්නවා මම කරන්නේ. ඉතින් මගේ බිස්නස් එකට මම ගොඩක්ම දේවල් වලින් මම ඉගෙන ගත්ත දේ තමයි ක්වොලිටිය. අපි විකුණන දේ ලොකු මිලකට දෙන්න ගියාම බිස්නස් එකක් කරද්දී වුණත් අපිට හරි අමාරුයි මේ බිස්නස් එක පවත්වාගෙන යන්න. මොකද මුදල තීරණය කරන්න එපා කොයි වෙලාවකවත් ක්වොලිටිය අංක 1ට දෙන්නේ නැතුව. ලාභය තියෙන්න ඕනේ. ලොකු ලාභ ගන්න ගිහිල්ලා එහෙම කරන්න බෑ බිස්නස් වල. ඉතින් ලාභේ මහ විශාල ලාභයක් කරගන්න නැතුව පොඩි ලාභයක් කරගෙන ඉන්න කස්ටමර්ලා ගන්න වැඩි කරගන්නවා නම් අපිට මීට වැඩිය අපි කරන දේ සාර්ථක කරගන්න ඊටත් වැඩිය පුළුවන් වෙනවා. අපි උදේ නැගිට්ටාම රෑ වෙනකම්ම අපි දවසේම කල්පනා කරලා බලන්නකො අපි මොනවද කරලා තියෙන්නේ කියලා. ඇත්තටම අපි දවසෙන් භාගයක්ම නිකම්ම තමයි කාලය ගත කරලා තියෙන්නේ. සමහරක් අය නම් එහෙම නෑ. ඇත්තටම රෑ 1 2 වෙලා නිදිය ගන්න අය ඉන්නවා. ඉතින් මම කියන්නේ හැම වෙලාවෙම උපරිම හැම තප්පරයකින්ම ප්‍රයෝජනය ගන්න කියලා. මොකද ෆෝන් එකට කාලය වෙන් කරනවා ගොඩක් අය. ඉතින් ඒවත් කරන්න ඕනේ. ඉතින් ෆෝන් එක අතට ගත්තාම ඇත්තටම එක අපි YouTube එකට ආවා කියන්නකො. එක වීඩියෝ එකක් බලලා අපි තව වීඩියෝ එකක් නොබලා ෆෝන් එක තියන්නේ නැහනේ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම ෆෝන් එකට තැන දෙන වෙලාව අඩු කරන්න. අඩු කරලා අපේ හීන වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. අපි පුළුවන් දැන් අපි අලුතෙන් කිචන් එකක් හදන්න හරි ගයක් හදන්න හරි ඉන්න කෙනෙක් නම් අපිට පුළුවන් ඒ වෙනුවෙන් අපේ ගෙදරම කොටසක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔය පැත්තකට කරලා තියෙන බ්ලොග් ගල් ටිකක් ඇති. ඔය ටික ඉතින් පුළුවන් විදියට හස්බන්ඩ් එක්ක එකතු වෙලා ඒක අවශ්‍ය තැනින් තියන්න. සමහරකට මිදුලක් පිළිවෙලට ඇති. ඒ මිදුල තියෙන තැන තියෙන්න ඕන දේ නෙවෙයි තියෙන්නේ. සමහරකට වැලි ගොඩවල් තියෙනවා, ගල් ගොඩවල් තියෙනවා, ගඩොල් ගොඩවල් තියෙනවා. ඒ වගේ තැන් තියෙනවා. ඉතින් අපි ඒවා එහාට මෙහාට කරලා පොඩ්ඩක් ඒවා අවශ්‍ය තැන් වලට තියලා පිළිවෙලකට අපි ඉන්න ටික පොඩි වුණත් ලොකු වුණත් ඉන්න පොඩි ප්‍රමාණය හරි පිරිසිදුව ලස්සනට පිළිවෙලට මල් ටිකක් හිටවලා සල්ලිම ඕනේ නෑ ඔය හැම දෙයකටම. ඉතින් අපි හැම වෙලාවෙම හිතන්නේ මේ හැම දෙයකටම සල්ලි ඕනේ තමයි. අපිට සල්ලි ඕනේ. නමුත් අපි ටාගට් එකකට යනකොටනේ අපි ඒ සල්ලි වියදම් කරන්නේ. අපිට එතකන් අපේ හීනට යනකන් අපි ඉන්න ටිකේ නිකන් කාලේ ගෙවන්න නැතුව අපේම S2 පිරවන දේවල්, අපේම හිත සතුටු වෙන දේවල් අපි කරන්න ඕනේ. එතකොට තමයි අපිට අපි ගැන ලොකු අභිමානයක් ඇති වෙන්නේ. එහෙම නැතුව නිකන් කාලේ ගත කරලා නිකන් වෙලාව අද දවස ගෙවුණා කියලා ගත කරලා
එහෙම ජීවිතේ ගෙවන්න එපා කවදාවත්. මොකද මේ ගෙවෙන එක තප්පරයක්වත් ආයෙමත් අපිට එන්නේ නැහැ. අද දවසේ ආයෙම හෙට එන්නේ නැහැ. අලුත් දවසක් එන්නේ මේ ගෙවෙන දවස ආපහු හෙට ගන්නත් බෑ. ඉතින් ඒක නිසා මං කියන්නේ හැම මොහොතම හැම වෙලාවෙම මගේ YouTube එකේ ගොඩාක්ම ඉන්නවා. මගේ ආදරණීය යාළුවෝ අක්කලා නංගිලා ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් ආදර්ශමත් මමත් එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මම කියන්නේ ලොකු දැනුමක් ලොකු දෙයක් ඔයාලට කියලා දෙන්න නෙමෙයි මම අදහස් කරේ. මොකද මං කිචන් එකේ මට වීඩියෝ කරන්න කියලා විශේෂ දෙයක් නැහැ. මං ওই සාමාන්‍යයෙන් ගෙදර උයන පිහර වැඩ ටිකක් තමයි කරේ. ඉතින් ඒ විශේෂ අවස්ථාවකට මොනවා හරි දෙයක් හදනවා නම් ඒ වගේ දෙයක් එහෙම තමයි මම වීඩියෝ කරන්නේ. මට කියලා විශේෂ දේවල් එහෙම වීඩියෝ කරන්න මම වීඩියෝ කරගෙන නැහැ. මට මගේ ගෙදර තියෙන්නේ මොනවද? ඒ ගෙදර තියෙන දේවල් ටික තමයි මම ඉතින් ඩේ ව්ලොග් එකක් විදියට ඔයාලට ගේන්නේ. ඉතින් එහෙම නැතුව මම ලොකු කතාවක් කරනවවත් ඔයාලට ලොකු උපදේශනයක් දෙනවවත් නෙමෙයි. මගේ ජීවිතේ මම මේ වෙනකොට මේ වෙනකොට මම ඇවිල්ලා තියෙනවා මං මැරි කරලා දැන් අවුරුදු 20ක් විතර වෙනවා. ඉතින් මේ වෙනකොට මගේ ජීවිතේ මට ලැබිච්ච අත්දැකීම් ගොඩක් තියෙනවා. මම ඒක කලින් කිව්වේ. ඉතින් ඒ අත්දැකීම් එක්ක මම ජීවිතේ මට වැරදුණු තැන් මට බෑ මගේ අතින් අතපහු වුණු තැන් යුතුයකම් කරන්න මග ඇරිලා පසුතැවිච්ච තැන් මට ගොඩක් තිබුණා. ඉතින් ඒක නිසා අද දවස මම ඔයාලට කියන්නේ එක මොහොතක්වත් අද දවසේ ඔයාලා කාලේ නිකන් නහත්ති කරන්න එපා. මම උයන පිහන වෙලාවට ගොඩක් දුරට මම YouTube එකේ බණ දැන් අර කන්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ මට මේ එක බණ කතාවක් ඉවරනකොට මම තව එකක් අහනවා. හේතුව තමයි මේ ඒ හාමුදුරුවන්ගේ බණ අහද්දි වුණත් ඇත්තටම මගේ අඩුපාඩු මම තේරුම් අරන් තියෙනවා. දැන් අපි ගොඩක් දුරට බණ අහනවා කියලා කිව්වහම සමහරක් අය ඉන්නවා මේ නිකන් ඒක අවතක්සේරු කරලා එහෙම නැත්නම් බණ අහලා හැදෙන්න පුළුවන්ද කියන එහෙම කතා කරන අය ඉන්නවනේ. මම කියන්නේ එහෙම නෙමෙයි. අපේ ජීවිතේ අපේ වැරදි ටික අපේ පපුවට තට්ටු කරලා අපි අහන්න ඕනේ. අපේ ඕන තරම් වැරදි තියෙනවා. අපි ගෙදර උයලා පිහලා පාඩුවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි හැමෝම එහෙමයි ගෙවල් වල වැඩ කරද්දි කිසි කෙනෙකුට අපෙන් කරදරයක් නැහැ. නමුත් අපේ වචනකින් පවා අපි හිතන්න ඕනේ අපි කේන්ති ගන්නවා. විශේෂයෙන්ම කාන්තාව වුණාම තියෙන ප්‍රශ්නයක් තමයි කේන්ති යන එක. ඔක ඉතින් මේ මටත් ඉතින් 100%ක්ම තියෙනවා. ඉතින් අපි ඒ ගත කරන වෙලාව උයන පියන වෙලාවට බණ අහනවා මිසක් අපිට මේ බිම රෙද්දක් ඉලාගෙන වාඩි වෙලා බණ අහන්න කාලයක් නැහැනේ. ඇත්තටම එහෙම වෙලාවක් නැහැ අපිට. ඉතින් අපිට පුළුවන් උයන පියන වෙලාවක හරි පොඩ්ඩක් සද්ද වැඩි කරලා දාගෙන බණ ටිකක් අහන්න. අපිට ඒ බණ යන පැය ඇතුළත උයල ඉවර වෙනකොට අපි ජීවිතේ අපේ වැරදි මොනවද තියෙන්නේ කියලා අපිටම හිතලා අපිට හිතන්න පුළුවන් තනියෙන් ඉන්න වෙලාවට. අපි මේ මොකද්ද කරන්නේ මේ ජීවිතේ? අපි මෙතන අපේ ජීවිතේ අපි වරද්දගෙන තියෙනවා. මේ වැරද්ද මම හදාගන්න ඕනේ. මගේ දරුවෝ මේ වැරද්ද කරයි කියන තැන හැම වෙලාවෙම අපි අම්මා කෙනෙක් විදියට තාත්තා කෙනෙක් විදියට ඉතින් හිතන්න ඕනේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ජීවිතේ මොන දේ කරන්න ගියත් පිළිවෙල පිරිසිදුකම එක්ක හොඳ විනයක් තියෙන මිනිස්සෙක් වෙන්න ඕනේ. ඉතින් කේන්ති යන එක තමයි ඉතින් ඇත්තටම මේ මට නම් තියෙන ලොකුම ප්‍රශ්නේ. මට හරියට කේන්ති යනවා. මට චූටි දෙයක් කතා කරලා පළවෙනි පාර කතා කරලා ඇහෙන්නේ නැතුව දෙවෙනි පාර මම කතා කරනකොට මට කේන්ති යනවා. මම සෑහෙන්න ඒක මග අරවගෙන තියෙන මේ දවස්වල මම බණ අහනවා මල් වවනවා මගේ හිත සංසුන් වෙන දේවල් තමයි මම ගොඩක්ම කරන්නේ. මොකද මගේ හිත කලබල වෙන දේවල් කරන්නේ නැහැ. මම හිතුවා මේ අපි අකමැති කෙනෙක් කවුරු හරි අපිට කතා කරන්න ඔන්න කියනවා. ඉතින් කෝල් එකකින් ඉන්නවා කියන්නකෝ. නමුත් ඒ පුද්ගලයා අපි අකමැති කෙනෙක් නම් ඒ කතා කරන කෙනා කතා කරන දේවල් අපේ හිතට ඒ කියන්නේ අර සෙට් නැහැ කියලා කියනවනේ. අපි කියන්නේ අපිට සෙට් නැහැ යා කතා කරන දේවල් එච්චර මට නම් හරි නෑ. මට අර අහන් ඉන්න ඕන කමට අහන් හිටියා. මේ මම නම් කිසිම කැමැත්තක් නෑ අනේ මේ කතාවල් වලට. යා කියන ඒවා මට කොහොමත් වැඩක් නෑ කියලා අපි හිතනවානේ. ඉතින් අපි කරන්න ඕනේ ඒ වගේ තැන් මග අරින එක. එහෙම නැතුව අපි කෙනෙක් තරහ කරගෙන අපි ඒ කෙනාට බැනලා ඒ කෙනා මේ අපේ ජීවිතේට ගැලපෙන්නේ නැහැ කියලා එයාට දන්වන්න අවශ්‍යතාවයක් නැහැ. අපි යාව අපේ ජීවිතේට වැදගත් නැති, අපේ ජීවිතේට අපිව කේන්ති ගස්සන, අපේ දුකටපත් කරන, අපේ දේවල් තැන් තැන්වල කියන, අපේ ජීවිතේ අපේ ළඟින් ඉඳගෙන අපිට හතුරුකම් කරන මිනිස්සු අපි කරන්න ඕනේ ජීවිතෙන් අයින් කරලා දාන එක. මිනිස්සුන්ට බැනලා එහෙම නෙමෙයි. ඇසුරු කරන්න සුදුසු මිනිස්සු
ඇසුරු කරන්න ඕනේ හැබැයි ප්‍රමාණයකට. ඔය හැමදේම වෙලා තියෙන ප්‍රමාණ ඉක්මවා ගිහිල්ලානේ. ප්‍රමාණ ඉක්මවා ගියාම ඉතින් අපිට ඇත්තටම ප්‍රශ්න ඇති වෙනවා. අපි කෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වද්දී වුණත් එක දිගට එකම ගෙදරකට යන්නකො එක දිගට මාසයක් විතර. වැඩි ඕනේ සති 2ක් විතර යන්නකො. ඔය හිතවත් යාළුවෙක්ගේ ගෙදරකට හරි කමන්නේ. ගිහිල්ලා සති 2කින් 3කින් විතර බලන්නකො ආයෙ සතියක් නොගිහිල්ලා. එතන ප්‍රශ්නයක් ඇති වෙනවම තමයි. ඔන්න ඉතින් පාරේ යනකොට කතා කරපු කෙනා hina වුණු කෙනා එක්ක මොනවා හරි වෙන ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන වෙන අවධානයක අපි කිව්වොත් එහෙම අපිට යව මග ඇරෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ අපිට එයා කියන්නේ මේ අන්න දැන් ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි කියලා. ඉතින් ඒක හින්දා ජීවිතේ ඒ වගේ මිනිස්සු මුණ ගැහෙනවා. මටත් අනන්තවත් ඒ වගේ මිනිස්සු මුණ ගැහිලා තියෙනවා. හැබැයි තෝරගෙන බේරගෙන ආශ්‍රය කරනවා තරහ වෙන්නේ නැතුව කතා කර තැන්දි කතා කරලා hina වුණු තැන්දි hina වෙලා ඔයා මේ වගේ පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්නවා මිසක් අපි යාට වෛර කරලා එයා ගැන තව තැන්වල ගිහිල්ලා මට මෙහෙම කිව්වා කියලා ඒ වගේ දේවල් කරන්න ඕනේ නැහැ. අපි ඉන්නේ මේ පොඩි කාලේ මහ ලොකු කාලයකට නෙමෙයිනේ ඉන්නේ. අද කාලේ තියෙන ලෙඩ රෝගත් එක්ක ඇත්තටම මිනිස්සෙක්ට අවුරුදු 75ක්වත් ජීවත් වෙන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා ඉන්න පොඩි කාලෙදි හැමෝම එක්ක තරහ තියාගන්න නැතුව ගැළපෙන දේ ලං කරගෙන නොගැලපෙන දේ ඈත් කරගෙන තියාගත්තාම ජීවිතේට ගොඩක් ප්‍රශ්න අඩුයි. ඉතින් ඒ වගේ තමයි ජීවිතේ මම හිතන්නේ සාර්ථක වෙන්න තව කෙනෙක් කරන දෙයක් දිහා බලාගෙන ඒ කෙනාගේ අදකුද කියා ඒ කෙනාව පහලට දාලා තව කෙනෙක් එක්ක එයාගෙන චෝදනා කරන එක නෙමෙයි කරන්න ඕනේ. අපිත් බලන්න ඕනේ අපිට අපේ මොනවා හරි දෙයකට අපි දක්ෂයිනේ. දැන් මේ channel ගත්තාම අපේ ගොඩක් සහෝදර සහෝදරයෝ ඉන්නවා එක එක විදිහේ දක්ෂතා තියෙන අය. මල් වවනවා, සමහර අය ලොලු වවනවා, සමහරක් අය එක එක කෑම වර්ග හදන අය ඉන්නවා. මොනවා හරි හැකියාවක් තියෙන අය තමයි ඉන්නේ. ඉතින් ඉස්සර වගේ නෙමෙයි. අර මම කලින් කිව්වා වගේ බත්තු යන්න, රෙදි ටික හොදන්න, ගෙදර වැඩ කරන්න ඒවා ගෘහණියක් විදිහට වුණාම කරන්න ඕනේ. අපිත් එහෙම කරනවා තමයි. ඉතින් ඒ කියන්නේ අපිට හැමදාම මේ ඒ දේවල්ම කරලා ජීවිතේ ඒකමයි කියලා හිතන්න බෑ. අපි ජීවිතේ වෙනස් දේවල් කරන්න ඕනේ. අපි ජීවිතේ අපේ දරුවෝ වෙනුවෙන් අපේ පවුල් ජීවිතය වෙනුවෙන් ආර්ථික මට්ටමින් අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි ඇත්තටම පවුල් ජීවිතවල ගොඩාක් දේවල් ඉතින් ප්‍රශ්න ඇති වෙන හේතුවක් තමයි ඔය මුදල්. මුදල් ප්‍රශ්න නිසා ගොඩක් ගෙවල් වල පවුල් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මම දන්න විදිහට ඉතින් හස්බන්ඩ් කෙනෙක් ගන්න පඩියකින් අද කාලේ හරි අමාරුයිනේ. ඉතින් දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න පවුලක ගොඩක් අමාරුයි. ඉතින් කරන්ට් බිල් වතුර බිල් එතනින් ගියාම අද කාලේ ඉතින් හැමෝටම වගේ ෆෝන් තියෙනවා. ෆෝන් වලට අපි ෆෝන් එකට පැකේජ් එක දාගන්න ඕනේ. එතනින් ගියාම මාසේ වියදම බලන්න ඕනේ. ළමයිගේ අධ්‍යාපනය වෙනුවෙන්. එතනින් ගියාම එයාලගේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන්. ඔය හැමදේම එක්ක ඉතින් ඔය අතරට මගුල් ගෙවල් මල ගෙවල් එනවා. ඉතින් ඔය වගේ දේවල් එක්ක අපිට ඒ ගන්න පඩිය මදි. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? දෙන්න අතර ඉතින් පොඩි පොඩි කතා බහ ගිහිල්ලා හිතමනාපකම් ඇති වෙනවා. ඊට පස්සේ අර එක්කෙනෙකුට එක්කෙනෙක් අතර තිබිච්ච ගරුත්වය පොඩ අඩු වෙනවා. ඉස්සර වගේ නෑ. මං ගැන හොයන්නේ. එහෙමනේ හිතන්නේ. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි සාධාරණ විදිහට පුංචි මුදලක් හරි උපයන්න පුළුවන් නම් අපිට ආස දෙයක් අපිට ගන්න. අපි කිචන් එකක් දැන් මගේ කිචන් එකට මම තාම ගොඩක් දේවල් අරගෙන නැහැ. ඇත්තටම මේ මට ගන්න තියෙනවා ගොඩක් දේවල්. ඉතින් ඒ හැමදේම හස්බන්ඩ් ගන්න පඩියෙන් මේ අනිත් දේවල් පැත්තකට දාලා අරගන්න අපිට එහෙම කරන්න බෑනේ. අපි උත්සාහ කරන්න ඕනේ අපි ආස දේවල් අපි හීනයක් දැකනවා නම් ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න. ඒ හීන වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙන්න. ඉතින් මං හිතන්නේ ඒක තමයි ජීවිතේ සාර්ථකත්වය කියන්නේ පෞල් ජීවිතයක සාර්ථකත්වය තියෙන්නේ අන්නේ අවබෝධය මත තමයි එක්කෙනෙකුට එක්කෙනෙක් දොස් කියාගෙන තව කෙනෙක්ගේ හිතක් රිද්දලා හස්බන්ඩ් සමහරක් වෙලාවට වෙන පීඩනයක ඉන්න පුළුවන් එයා රැකියාවේ ප්‍රශ්නත් එක්ක එයාට මාසේ සැලරි එක අරගෙන කරන්න තියෙන වැඩත් එක්ක එයා එහෙම පීඩනයක ඉන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ නෑ ඒක අපිට අහුම්කම් දෙන්නේ නැති වෙනවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් එයා ඉන්නේ ලොකු ප්‍රශ්න ගොඩක කියලා අපිට හිතන්න පුළුවන් වුණා නම් ගොඩක් ගෙවල් වල ප්‍රශ්න අඩුයි. ඉතින් ඒ වගේ හැම වෙලාවෙම මම කියන්නේ මම මේ channel එකෙන් අදහස් කරන්නේ එක වීඩියෝ එකකින් හරි මොනවා හරි දෙයක් මම ඒකයි එක දිගට වීඩියෝ ගේන්නෙත් නැත්තේ මට මම channel එකෙන් මුදල් ඉපයීමක්ම බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. මොකද මම එහෙම එක ළඟ එක වීඩියෝ දාන්නෙත් නැහැ. මට මුදල් ඕනේ නැහැ කියනව නෙමෙයි. නමුත් මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපි කතා කරන දේ අපි ගේන වීඩියෝ එක කෙනෙකුට 100ට එකක් හරි
දශම ගානකින් හරි මොනවා හරි දෙයක් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම ඇත්තටම ආස කරන්නේ. මමත් ඒ වගේ මම channel බලනවා හැමෝගෙම නෙමෙයි මම තෝරගත්තු channel ටිකක් තියෙනවා. ඉතින් මොටිවේට් වෙනවා සමහරක් අයගේ channel බැලුවාම. මොකද සමහරක් අයගේ channel බැලුවාම බුදියගෙන හිටියත් නැගිටලා වැඩ කරන්න හිතෙනවා. මම එහෙම නම් වශයෙන් කියන්නේ නැහැ. මොකද අපේ සහෝදරියෝ හැමෝම හරි ආසාවෙන් YouTube channel කරන්නේ. ඉතින් මම වුණත් එහෙමයි. ඉතින් අපි නම් කියලා කෙනෙක්ට මෙහෙමයි කියන්න ඕනේ නැහැ. ගොඩක් අය 95%ක්ම ඉන්නවා මේ ඇත්තටම හරිම මොටිවේට්. නිදිමතේ අසනීපයක් ඇදලා හිටියත් ඇඳට වෙලා විනාඩි 10ක් 15ක් නිකන් ඉන්න වෙලාවට සමහරට කොන්ද කැක්කුමක් ඇවිල්ලා අපි පොඩ්ඩක් ඇලවෙලා ඉන්නලා වුණොත් ඒ වගේ නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා බැලුවත් අපිට හිතෙනවා බුදියන් ඉඳලා හරියන්නේ නැහැ ඇත්ත තමා කියලා අපි වැඩ කරන වෙලාවල් තියෙනවා. මන්ද මම නම් එහෙමයි. ඉතින් එහෙම හිතන්න පුළුවන් නම් මමත් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි channel එකකින් අපි කතා කරන එක වචනයක්වත් අපිට නොයා ඒ හැම වචනකින්ම චූටි හරි දෙයක් ගන්න පුළුවන් නම් ඇත්තටම මගේ channel එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒක. ඉතින් මං කියන සමහරක් කතාවල් වලින් සමහරක් අයගේ එහෙම හිත රිදුනද එහෙම මම දන්නේ නැහැ. ඇත්තටම මං එහෙම ලොකු කතාවක් මෙච්චර දවසකට කළා නැහැ. මට දැනෙච්ච දේවල් තමයි මං ඔයාලත් එක්ක කතා කරේ. එහෙම මොකක් හරි ගැටලුවක් අඩුපාඩුවක් වුණා නම් සමා වෙන්න ඕනේ. ඉතින් අද දවසේ මං ඔයාලත් එක්ක ගොඩක්ම කතා කරේ ජීවිතේ අපේ එදිනෙදා සිද්ධ වෙන ගෘහණියන් වෙච්ච අපිට මුහුණ දෙන ප්‍රශ්න ඉතින් ගියාම අපි ජීවිතේ මොටිවේට් වෙන්න ඕන විදිහ තමයි මම කතා කරේ. මොකද මට ජීවිතේ මං එහෙම දේවල් පොඩිවට හරි ලබාගත්තු දේවල් නිසා මට හිතුණා කතා කරන්න. මොකද මම හිටපු තැන මීට අවුරුදු 1කමාරකට විතර කලින් මට උයන්ඩ කිචන් එකක්වත් තිබුණ නැහැ. මම ඉඳපු කිචන් එකෙත් අර ඔයාලට කලින් කිව්වා වගේ ටගරම් තහඩු දාලා තිබුණේ. තෙමෙනවා ඉතින් වැස්සට සමහරක් තැන් වලින් ගඩොල් ගැලවිලා වැටුණා බිමට. ඉතින් එහෙම තිබුණා. ඉතින් එහෙමයි කියලා මම මගේ ලොකු හීනයක් අරමුණක් තිබ්බනේ. මං ඒ වෙනුවෙන් වැඩ කරා. ඉතින් ඒක නිසා මම අදහස් කරන්නේ ඔයාලටත් පුළුවන් මම සාමාන්‍ය කෙනෙක්. ඉතින් ඔයාලත් එහෙම සාමාන්‍ය අය ඉන්නවා. එහෙම නැත්නම් මුදල් තිබිලත් එහෙම කරන්න උවමනාවක් නැති අයත් ඉන්නවා. ඉතින් මම කියන්නේ එයාලටත් ජීවිතේ එක මොහොතක්වත් අපතේ යවන්න නැතුව හැම මොහොතක්ම අපේ කරගන්න එක රටට සමාජයට හැමෝටම හොඳ ආදර්ශයක් වෙන්න. ඉතින් ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනය අද දවසේ. ඉතින් ගොඩක් කතා කරා. අදට මං වීඩියෝ එක නතර කරනවා. ආයි දවසක එන්නම්. හැමෝටම බුදු සරණයි එහෙනම්.